නගර සභා ප්‍රාදේශ සභාවල ඡන්ද දුන්න മന്ത്രിවරුන් අතරින් හොරුන් කවුද සැඟවිච්ච ද්‍රෝහින් කවුද? හරියට හරි. හොරුන් කවුද සැඟවිච්ච ද්‍රෝහින් කවුද? අපිට ඒක දැකගන්න ලැබුණා සමහර ප්‍රාදේශ සභාවල ඉස්සර එනම් ප්‍රාදේශ සභාවට පස්සේ කොළඹ නගර සභාවට එනම් මානගර සභාවේ මේ ඡන්දෙට. ඒකෙන් හම්බුනේ දැන් එක දෙයක්. සමහර විට දැන් සමහර තැන්වල එක ඡන්දකින් මාලිමාව දෙන්න. හැබැයි විපක්ෂය ආසන මේ වැඩි හරියක් മന്ത്രി ගොල්ලෝ දිනාගත්ත තැන් කමන්නේ. එක පැත්තෙන් අපි කියමුකෝ කවුරු හරි විකින්ලා ඇති. නිකන් යන්නේ නැහැ නේද කවුරුත් මෙච්චර වීදම් කළා මහන්සි වෙලා ඔය බෙබ්බේ බලාගෙන ඉන්නවද නැහනේ. එහෙම නිසා ඒ හැමතැනම වුණා. ඒ වගේම අර ඒකාබද්ධ විපක්ෂය කියා ගන්න කට්ටිය අර සර්වජන බලයද මන් දන්නේ මෙඩල් එක දිලිත් ජයවීර മന്ത്രിතුමා. එතුමාගේ කට්ටිය දැන් මේකල කොච්චර මාලිමාවට බැන්නත් මාලිමාවේ සභාපති පත් කරන එකට නිහඬ වුණා. සමහර වෙලාවට සභාවෙන් එළියට ඡන්ද දාන්න ආවේ නැහැ. සමහර වෙලාවට මේ ස්වාධීන වෙලා හිටියා. ඉතින් ඒ වගේ දේවල් වෙනකොට ජනාධිපතිතුමාලාගේ සෙට් එකෙන් කවුරු හරි කිව්වත් දන්නේ දිලෙත් අර ඇන්ටිජන් කේස් අර කේස් මේ කේස් ඔක්කොම මම අදිනවා. ඒ නිසා සද්ද නොකර ඉන්නේ කියලා කිව්වත් දන්නේ මම දන්නේ නැහැ. සමහර එකක්නේ අත පිටරටින් එනකොට කට්ටියෙන් එහෙම කියලා කතාවකුත් ආවා. මගේ මිත්‍රයන් කීප දෙනෙක් කතා කරා. කිව්වා අර එයාලයින් ටිකට් වලට හොටල් මෙයාගෙත් හොටල් යූස් වුණා. අපි දන්නේ නැහැ. එහෙම වෙන්න ඇති අපි දන්නේ නැහැ. ඉතින් ඒ වගේ දේවල් ඇති නිසා සමහර විට කියන්න ඇති දිලෙත් ඇන්ටිජන් කේස් එක ගන්නවයි කියලා සමහර විට කිව්වද ඒ මනත්ය දුන්නද නැත්තම් ඒකාබද්ධ විපක්ෂයේ කට්ටිය එකව වෙලා දිලිත් ජයවීරට එක മന്ത്രിකමයි තියෙන්නේ. සමහර තැන්වල නෑ, සමහර තැන්වල නෑ කියන්නේ മന്ത്രിකම නෑ. සෝ ඒ නිසා මේ එයාව ගත්තේ නැති එකට තරහවට එයා එහෙම කරාද අපි දන්නේ නෑ. කියමුකෝ එහෙමයි කියලා. පස්සේ ඔය හැමතැනම දැන් සමහර තැන්වල ප්‍රතිශතයෙන් සුළු මුස්ලිම් අය නෙමේ මුස්ලිම් කට්ටියත් මේ මාලිමාවට ඡන්ද දාලා තිනවා. ඒක සභාපති කරන ප්‍රශ්නයක් නෑ, අවුලක් නෑ. කිසිම අපිට මොනවාර දාවල ඒගොල්ලන්ගේ වැඩ කටයුතු කරනවා නම් එච්චරයි නේ. හැබැයි වැඩ කරන්න ඕනේ. මං හිතන්නේ මේ වගේ කට්ටිය දාපු කට්ටිය වැඩ කරන්න තමයි දාලා ඇත්තේ. ඒක බලයක් තියෙන්න එපා, සාධාරණයි. ඉතින් ඒ කියන්නේ ඔක්කොම මේ හොරුන් කිය ආවා. ඊට පස්සේ මේ අපි ස්වාධීන කණ්ඩායම හොරුන් කියලා කියපු මම හිතන්නේ අගමැතිතුමිය කිව්වද කොයිද මම ටීවී වල දැක්කා. වෙන කට්ටිය කිව්වද කිව්වද සමා වෙන්න ඕනේ. එහෙම මම කියනවා නම් සමා වෙන්න ඕනේ. ස්වාධීන කට්ටිය හොරුන් කියලා කිව්වා. පොදුවෙන්ම අපි කියමුකෝ අගමැති කිව්වා හරි, වෙන മന്ത്രി ගොල්ලෝ කිව්වා හරි, മന്ത്രിනී කිව්වා හරි, ඒක නෙමෙයි. ස්වාධීන කට්ටිය හොරුන්ලු. ඉතින් හොරුන් එක්කද ඔයගොල්ලෝ ඩීල් දාන්නේ? ඔයගොල්ලෝ කොහොමද හොරුන් අල්ලන්නේ කියලා මිනිස්සු කියනවා. එකත් එක්කම ඉතින් ඔයගේ දේවල් ගොඩක් තියෙන්න ඕනේ. මිනිස්සු දැනගන්න අපි බොහොම නීච තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඔකන ඉස්සර මතක් කරන්න ඕනේ අර ගෙදරින් එළවනයි කිව්වා. දැන් කොළඹ මහනගර සභාවත් ඔයගොල්ලෝ ගත්තානේ. දැන් හරි ලියුම එවලා පට ගාලා මහින්ද මහතා එළියට දාන්නකෝ. පුළුවන් නම් හයියක් තියෙනවා නම් කොන්දක් තියෙනවා නම් මම මේ කියන්නේ මේ මහින්ද මහත්තයාට මේ විශේෂ ආදරයක් ගෞරවයක් එක හැම පුද්ගලෙක් මාලිමාවට ඡන්ද දුන්න ඔය තරුණ සෙට් එකෙන් නැතුව 88 89න් පස්සේ ඉපදිච්ච චුට්ටි බට්ටෝ ටික ඔවා දන්නේ නැහනේ. බස් පුච්චපු ඒවා, ට්‍රාන්ස්ෆෝමර් ගිනි තියපුවා, මිනිමරපු ඒවා, ඇඟිලි කපපු ඒවා, බැංකු කොල්ල කාපු ඒවා, රත්තරන් හොරකම් කරපු ඒවා ඒගොල්ලෝ දන්නේ නැහැ. 71ත් මිනිමරපු ඒවා 60000ක් බිල්ලට දීලා බලයට වෙරුපුවක්. ඒ කියන්නේ වෛරෙන් දාපු ඡන්දයක්. අනුරකුමාර දිසානායකට කැමැත්තෙන් දැම්මේ නැහැ මිනිස්සු. මූ හොරා, මූ එපා, අරුව එපා කියලා මෙයාට දාමු කියලා දැම්ම. දැන් කාටද දාන්න යන්නේ? දිලිත් ජයවීරටද? එහෙම නැත්නම් සජිත් ප්‍රේමදාස මහත්තයා දෙපාර අපරාධ තුන්වෙනි පාර ඉද්දන්නේ නැහැ මන් දන්නේ නැහැ. නමල් රාජපක්ෂ. නැත්නම් අර උතුරු නැගෙනහිර ඊළඟේ තමිල් අර සුකාච්චියකින් කවුරු හරි දැම්මනම් එයාටද? නැත්නම් තව කවුරු හරි මුස්ලිම් ශ්‍රී ලාංකික මුස්ලිම් ජාතිකයෙක් ජනාධිපතිවරයාට ආවනම් එයාටද? එහෙම නෙමෙයිනේ මහත්තයා. ඉතින් එහෙම ඡන්දේ දාපු චුට්ටන් බටන්ට කියන්නේ පොඩ්ඩක් ඉතිහාසයත් අපි දැනගන්න ඕනේ. හොරෙක් ඇල්ලුවද? ඒ කාලේ ඡන්දේ දාපු කටේ දැන් හිරේ යනවා. දැන් සෙට් එක ෆයිල් හදන් ඉන්නවා. අර මම බලනවා ඔක්කොම විතර සීනිබදු වංචාව පිළිබඳව ෆයිල් ආවා. දැන් කියනවා සීනිබදු වංචාවක් වෙලා නැහැයි කියලා. ඉතින් හරිනේ. එදා ඉඳන් ඒගොල්ලොත් එහෙමයි කිව්වේ. ඔය හියරින්ග්ස් 4කට උසාවියට ඔය හඳුන් හෙට්ටි මහත්තයා සමාන හඳුන්කුරු ඇඩ්වර්ටයිස්මන්ට් එකක් දැක්ක එක මතක් වුණේ. ඊට පස්සේ අනිත් කට්ටිය බිමල් රත්නායකලා වෙනිකන් කෑ ගහන කට්ටිය මම හිතන්නේ අනිත් කට්ටිය කොහමද විපක්ෂේ ඉන්නකොට ආයි අප්පච්චි ඒගොල්ලොන් 4 පාරක් ගිහිල්ලා නැහැ.
මේගොල්ලෝ ලක්ෂ ගාණක් වියදම් කරලා ලෝයර්ලා තියාගෙන බලන් ඉනවා. ඉතින් එහෙම ඒගොල්ලොත් දන්නවා එතන හොරකමක් වෙලාද නැද්ද? කෝටි 1600 නේ ඒගොල්ලන්ගේ ගාණෙන්. කෝටි 1600 ජනතාවේ සල්ලිනේ. එහෙම කියලා මිනිස්සු කියන්නේ. ඉතින් කොහොමද නැතත් දැන් සීනි බදු වංචාව හොරුනුත් දැන් එතන හොරකමක් වෙලා නැහැ. තව ටික කලකින් මහ බැංකුවේත් හොරකමක් වෙලා නැහැ කියලා ඔප්පු වෙලාම යයි. ඒ නිසා ඔයගේ දේවල් දැන් ඉක්මනින් ඉවර කරලා දානවා. මේ කියන්නේ ඕන නිසා කියන්නේ මේ වගේ වැඩසටහන් වෙනකොට පොඩ්ඩක් කල්පනාවෙන් වැඩ කරන්න. අල්ලපු හොරෙක් නැහැ. කොහෙද දැන් ඊළඟ හොරු අල්ලන්න යන්නේ ඔයගොල්ලෝ? මහ බැංකුවේ ඉන්න කටියව මාරු කරනවා කිව්වා. දැන් අර මහින්ද ලේකම් කවුද ඉන්නවා? එයා දෙනකොට නිකම් පුරහිසයි ඔක්කොම අත ගාලා ජනාධිපති අනුර කුමාර සහෝදරයා යවනවා. දැන් ඉතින් මේගොල්ලෝ ඔක්කොම රට කාපු කට්ටිය ඉන්නකො රනිල් එක්ක හිටපු කට්ටියනේ. මම රනිල් වාදියෙක් නෙමෙයි. යා මම කවදාවත් එක්සත් ජාතික පක්ෂයේ සමාජිකයෙක්වත් නෙමෙයි. නිසා වෙන්න ඕන දේ කියන්න එපා. 2005 මේගොල්ලෝ හොරකම් කරා නම් 94 ඉඳන් ගෙනාවේ කවුද? ජනතාව මේ රට මේ වලපල්ලට වැටෙන්න ජනතා විමුක්ති පෙරමුණේ ලොකු දායකත්වයක් තියෙනවා. එහෙම කියන්න අනිවාර්යෙන් ඕනේ. මම මේගොල්ලන්ට විරුද්ධව කතා කරනවා නෙමෙයි, ඉතිහාසය මතක් කරලා දෙනවා. ඉතිහාසය මතක් කරලා දෙනවා. එහෙමම ගිහිල්ලා පොඩ වටින් ගොඩින් ඇවිල්ලා අපි ප්‍රදේශ සභා මෙච්චරක් හදනවා අච්චරක් හදනවා කියලා පම්පෝරි පචෝරිස්ලා ගහලා පච කියලා දැන් මිනිස්සුන්ට එපා වෙලා. මගේ මුණු පොතේ පොඩක් ගිහලා බලන්න. ඒගොල්ලෝ කියපු වීඩියෝස් තමයි මම ෂෙයා කරන්නේ. මම අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. මිනිස්සුන්ට ඉතින් ඕවා තේරෙන්නේ නැත්නම් උගත් හරක් ටිකක් ඉන්න රටක් ශ්‍රී ලංකාවද කියලා බයක් හිතෙනවා. බුද්ධිමත් නෙමෙයි. උගත් බුද්ධිමත් නෙමෙයි. අපි උගත්. මොකද අපි බුද්ධිමත්. අන්න ඒකයි ප්‍රශ්නේ. හැම පාරම මම කියනවා. ඔය ඔතනින් එහාට මම එන්න දැන් ඔය ඔක්කොම කරලා දැන් මාලිමාව කොළඹ මහනගර සභාවට රහස් ඡන්දයක් ඉල්ලුවා. ඇයි රහස් ඡන්දයක් ඉල්ලුවේ? මම ඒකට විරුද්ධයි. ප්‍රසිද්ධිය කියන්න එපා. රායි බාල්තිසාර් නගරාධිපතිතුමියට මගේ ගෞරවය සහ මගේ සුබ පැතුම් මම පෙන්වනවා. හරි හොඳ කාන්තාවක්. එතුමියට මම ගෞරව කරනවා. සෝ ඒ නිසා මම විශ් කරලත් වීඩියෝ මේ ෆොටෝස් ටිකක් දාලා තිනවා. බොහොම හොඳ නිහතමානී චරිතයක්. ඒක කියන්න එපා. හැබැයි පැලවත්තේ ඩිසිෂන්ස් ටික රායි නගරාධිපතිතුමිනි පැලවත්තේ ඩිසිෂන්ස් ටික ඔබ තුමිය පිළිපදගෙන යනවා නම් අන්ධ භක්තයෙක් වගේ. ඒ කියන්නේ සාමාන්‍ය මම කියන එතකොට වෙන්නේ මොනවද? බජට් එක එනකොට රහස් ඡන්දයක් එනකොට අද ඒගොල්ලන්ට ද්‍රෝහි ඒගොල්ලෝ හොඳයි කියනවා නෙමෙයි. යා මරිකාලා මුජිබ් නම් අයි ගණ්ඩ දෙයක්ම නැහැ. තමුන්ගේ ආසනේවත් බේර ගන්න බැරි පුද්ගලෙක්. ඒ වගේම සජිත් ප්‍රේමදාස මහත්තයත් එනවා. ඒ තර පාකින් චෝදනා ලපු එක්කනව නගරාධිපතිතුම එකටත් මම විරුද්ධයි. එතකොට රහස් ඡන්දයක් තියලා බජට් එක එනකොට ඔගොල්ලෝ දීලා තියෙනවා නම් මොන හරි ආපහු ඉල්ලයි. දීලා නැහැ කිව්වනම් ඩිමාන්ඩ් කරයි. දීලා නැහැ කිව්වනම් අපි දන්නේ නැහැ අපි ඉස්සරහ දෙන්නේ නැහැ නේ ඔගොල්ලෝ. මම කියන්නේ මුදල් ඔක්කොම. ඉතින් ඒ විදියට ඉන්න කට්ටිය එක්ක ඔගොල්ලෝ නගරය හදනවා කියන්නේ සුබයි අපි බලාපොරොත්තු වෙනවා. මමත් බලාගෙන ඉන්නේ මුඩුක්ක වල කොහොමද තත්ත්වය වැඩි වෙන්නේ. ඔය එන ගෑස් එක දැන් ආපු ලොකු පුටු වල ඉන්න කට්ටිය ක්ලීන් ශ්‍රී ලංකා එනකොට මූදු වෙරළවල් ක්ලීන් කරලා දැන් පැත්ත බලලා ස්ටේට්මන්ට් එකක් දෙන්න මිනිස්සු නැහැ. ලොකු මිනිස්සු වෙන්න පුළුවන්. නමුත් අර ක්වොලිටි වැඩ කරන්න දෙන්නේ නැහැ මිනිස්සුන්ට. ඒගොල්ලන්ට ඕනේ. නමුත් එළියට බහින්නත් බෑ ලැජ්ජයි. අකෝ මේ මට මේ තනතුරක් නිකන් දුන්නා මම දේශපාලනෙත් නැතිකොට මම දැන් ආපහු එළියට බැස්සා නම් නෝන්ඩි නේද? අනුර කුමාර ජනාධිපති සහෝදරයා එහෙම අතාරින්නෙත් නැහැ. අර කන්ටේනර් සිද්ධිය පිළිබඳව ඔයාගේ නමක් තියෙනවා, අරයාගේ නමක් තියෙනවා, මෙහෙම නමක් තියෙනවා, අරමත් බය කරලා තියාගෙන ඉන්නවා දන්නෙත් නැහැ. අපි දන්නේ නැහනේ ඕවා. ඒ වගේම වරායි මැතිතුමට කියනවා වගේ අනිත් මේ හොර ඡන්ද තිබ්බ මේ රහස් ඡන්ද තිබ්බ තැන්වලත් කියන්න ඕනේ ඕගොල්ලොන්ගේ බජට් එක මේගොල්ලෝ අවුරුද්දක් හෝ දෙකක් යනකම් පාස් නොකරයි කියන මේ පාස් කරන්න උදව් කරයි කියන මොකද තියෙන සහතිකය? ඔගොල්ලෝ ඔය අන්ඩර් කටින් වෙනවා පාකින් ඒ හොරකම් සිද්ධ. ඒ වගේම එක දෙයක් විශේෂ රෑ 8න් පස්සේ පාකින් චාර්ජ් ගන්න එක නවත්තන්න. රායි බල්තිසාර් මැතිනිය රායි කැලි බල්තිසාර් මැතිනිය නගරාධිපතිතුමා ඔබතුමියගෙන් ඉල්ලීමක් කරනවා. ලෝකේ කොහොක්වත් රෑ 8න් පස්සේ පාකින් ගන්න නැහැ. අපේ මහා මූසලයෝ ටික අර UNP SJB ඉන්න පළවෙනි මූසලයෝ ටික ඒගොල්ල මොනවාද කරේ? පාකින් කාරයන්ට කොන්ත්‍රාත් දීලා ඒ වගේ කෙනෙක් චෝදනා ලැබපු රීසාසාරිකුව දැම්මා ඒගොල්ලෝ. එයා දැම්මේ නැත්නම් මුජිබ්ම ඇතුලෙන් කැපුවද සජිත් ප්‍රේමදාස ඇතුලෙන් කැපුවද දන්නේ නැහැ. බොහෝ විට සජිත් ප්‍රේමදාස කපන්න නැති හේතුව රීසාසාරු කැවිලා වැඩ කරන්න පටන් ගත්තයින් පස්සේ එයා පාර්ලිමේන්තුවට ඉල්ලුවා නම් වැඩ කරපු කෙනෙක් රකුමා ඡන්ද දෙනවානේ. සජිත් ප්‍රේමදාසගේ මහත්තයා බහින කලාව නිසා මම විවේචනය කරන මේ දත්ත ටික තමයි මම කියන්නේ. එතකොට එයාට ඡන්ද අඩු වෙනවා. ඡන්ද අඩු වෙනකොට මුජිබ්ට දායි මිනිස්සු මරිකාට දායි ඊට පස්සේ රීසාසරු කිල්ලුවා නම් එයාට දායි.
මුස්ලිම් 3 දෙනෙක්. ඒතකොට සජිත් මහත්තයා හම්බන්තොටිනුත් නෑ, කෙසෙල්වත්තත් පරාදයි, මෙතනත් පරාදයි. ඊට පස්සේ විශ්‍රාම තමයි ගන්න ඕනේ. මගේ මිට ඉස්සර වීඩියෝ එකේ මම කියලා තියෙනවා. සෝ ඔන්න ඔයගේ දේවල් තියෙනකොට ඕගොල්ලන්ගේ ද්‍රෝහින්ව ඉස්සර ඔයගොල්ලෝ හරි ගස්ස ගන්න. හොද මිනිස්සු නම් මුජීබ්ලා ගන්නෙත් නෑනේ. හේතුව ගත්තොත් උන්ට ගස්නේ. ඒ නිසා උන් ගන්නෙ නෑ. දැන් චණ්ඩියොත් නෑ, මේ පාතාලෙත් නෑ. එහෙමනේ. මේ කියලා අපි එම යවන්න එපා. ප්ලීස් අපි ඒවලට බයත් නෑ. අපි පාතාල එක හැප්පෙන්නෙත් නෑ. පාතාලෙට කොන්ත්‍රාත් දීලා යන්න එපා. හේතුව අපි නියතමානී ඇත්ත ඉස්ලාමයේ අදහන මුස්ලිම් මුරු හැටියට අපි ඕවලට විරුද්ධයි. වොයිලන්ස් වලට අපි විරුද්ධයි. අනිත් එක ඔය විශේෂයෙන් කියන්න ඕනේ මේ චන්නිපාඩ් නැතුව දේශපාලනය මහත්මා දේශපාලනය කරන්න පුරුදු වෙමු දැන්වත්. ඉතින් ඒ නිසා මංගව පාතාලේ ඉන්නවා අරවත් ඉන්නවා කියලා මුජීබ්ට චෝදනා තිබ්බනේ. අපි දන්නේ නැහැ ඕවා. මම දන්නේ නැහැ. ඉතින් කෙලිම කියනවා කොළඹ නාගත්තා. කොළඹ අනාගත්තා. ඊට පස්සේ දැන් ඉතින් වෙනස්සක් යයි ඉන්ෂාඅල්ලාහ් බලමු. ඒ වගේම බජට් වලට ඔයගොල්ලන්ට කී දෙනෙක් සහයෝගය මේගොල්ලොම දෙනවද රහසෙන් ඔයගොල්ලෝ මොන හරි දීලා ගත්තම් මිසක් අවුරුදු 2කින් 3කින් ප්‍රශ්න ඇති වෙන්න බොහෝ ඉඩ තියෙනවා හැම සභාවකම වගේ තමයි කියන අනුමානයක් තමයි ශිරාසි යුනුස්ගේ තියෙන්නේ. බලමු. I hope I'm wrong in saying it. අපි රට හදන්න ඕනේ, අපි කැමති. ඒ නිසා ඉන්ෂාල්ලාහ් නැවත හමු වෙනතුරු ජය වේවා හැමෝටම. අලුත් මන්ත්‍රීගොල්ලන්ට ඇත්ත කියලා හරියට සහයෝගය දෙන්න මටත් අසාධාරණවල් වෙලා තියෙනවා. මමත් එනවා නගර සභාවට මේ ක්ලියරන්ස් අරගන්න. මම බලන්නම් කොච්චරක් ඔයගොල්ලෝ ඇත්ත වෙනුවෙන් සහ නීතිය අකුරටම කියන අර අසාධාරණ තැන් වලට මේ ඔය ඉඩම්බල ටර්නිං සර්කල්ස් වල ඒ වගේ දේවල් වලට ගොඩක් ප්‍රශ්න තියෙනවා මිනිස්සුන්ට. ඒ නිසා ඒවලට කොහොම ඔයගොල්ලෝ තීරණය කරනවද ටිකක් බලාගෙන ඉන්න. ජය වේවා. නැවතත් බල්තිසාර් මැතිනියට නගරාධිපතිතුමට සුබ පතනවා සහ අනිත් කට්ටිය සභාපතිවරු නාගරික මන්ත්‍රීවරුන්ට සුබ පතනවා. ජසාකල්ලාහ් ඛෛර්. අයිබෝන්. අස්සලාමු අලයිකුම්. වනකම්.